හලෝ. අපිට ඉන්නවා ලයින් එකේ. රයිට් ඔය ඊයේ කතා කරලා ගියාන් පස්සේ මං ඊයේ මෙයා ආවා එයා පල්ලෙහාට ගිහිල්ලා ආයෙම මේ අපේ චරිත කතා කරන් පස්සේ මේ මදුනංගි ආවා එළියට ආයෙම ආවා මට කතා කරලා ආවට පස්සේ මම කිව්වා දැන් ඊට නිදර වැඩසටහන වෙනකොට අර තව ලක්ෂ අපි තව 10ක් දෙන්න තියෙනවා කියලා කිව්වා. ඒක දෙවෙනි වැඩේට ලක්ෂ රිමාන්ඩ් කරන වැඩේට සෝරි මේ දානවට රිමාන්ඩ් කරවන්නට ලක්ෂ ඩීओ වැඩේට ලක්ෂ 10ක් දැන් ලෑස්ති කරන්න ඕනේ කිව්වහම පස්සේ එයාකුවා හරි අයියේ මමත් ඒක ගැන තමයි මේ කල්පනා කර ඉන්නේ සයි සල්ලි මේ ඉල්ලුවාද කියලා ඇහුවා. කවුද කියලා මං කිව්වා මෙහෙමයි මේ ඇත්ත වශයෙන්ම මේ රකිත පුතාට එහෙම සල්ලි අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතන මේ වැඩසටහනට යන්න තියෙනවා. තප්පරකින්. හලෝ. ඔව් ඊට පස්සේ මම කිව්වා මේ කට්ටිය මේ මෙතන ගිය පාරත්ලා මේ 1000ක් ගත්තේ ලක්ෂ 1000ක් ගත්තේ මේ ඒවට අදාළ තැන් වලටයි මේකයි මෙහෙම කතා කරලා ඉද්දී ආ කිව්වා මෙන්න මෙහෙම කතාවක් එයා කිව්වා. මේ ඊට පස්සේ මම කිව්වා මම ඔක වැඩි කතා කරන්න එක මම කිව්වා මේ ආයි මම හිතන විදියට අයියේ අර මේ ගෙවන අරබ ගෙවන ඒවා හරි කියලා කිව්වා. නිකන් මේක මම ඇත්ත කියන්න එපා. ඒ කියන්නේ අපේ ඩීओ එක ක්ලියර් කරන්න අර හෙට මෙට හතර වටේට ඔය ඉන්නේ සමන්වේක නායකලාට ඔය අර අපේ තියෙන සෙක්‍රටරිලට එහෙම තියෙන කට්ටියට කියනවා නේද තාම පොලිසියට නම් දීලා නැහැ. එදා මම කිව්වනේ සල්ලි භාගයයි දීලා තියෙන්නේ. මේ භාගයක් අදාළ තැනට දීලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා එනකන් ඉන්නේ. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ජූන් වල 25 මේ කට්ටිය අපේ කට්ටිය පත් කරගන්නවා. ඒක 150 ෂුවර්. හරිද? ඒ වුණාට ඒකයි ඒක ප්‍රශ්නයක් නෑ. මට ඒක මම පොරොන්දු වුණානේ. ඒක අදාළනේ කට්ටිය සල්ලි ඒ කට්ටිය බෙදාගත්තත් මට කර මං කෝ ඒකට මේ සල්ලි බෙදා ගන්න ඕන කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය මේ ඇත්ත වශයෙන්ම ඒ යන මිලට අපි අගයක් දෙන්න ඕනේ. ඒක හරි. අපි යාට දුන්නා මෙයාට දුන්නේ නැහැ කියලා කිව්වා. දැන් උනත් ඔයා බලන්න කිව්වා. දැන් උනත් අපි ඔතන ඉන්න කට්ටිය සෙට් කරගන්න 100 150 ලක්ෂ 10 2 3 ගන්න නැහැ කෝ. ආගේ මල්ලිගේ දෙන 9 මේකට ගන්නව නම් පටන් ගන්නෙ නිකන් පියනුනත් ලක්ෂ 10න් පටන් ගන්න කිව්වා. ලෝය කෙනෙක් උනත් ලක්ෂ 25 30 තව පටන් ගන්න කිව්වා. කියලා ගෑණිය බැලන්ස් කරලා තියෙන්නේ. දැන් වැඩසටහන ඉක්මනට ක්‍රියාත්මක කරලා මේ ඉතුරු 10 ගත්තනම් හරි ටක් ගාලා. දැන් මම දැන් ඔයාලට මේකේ මතක තියාගන්නකෝ දැන් ඔය අපි දේශබන්දු මහත්තයාට ලක්ෂ අපි එතන 500ක් දුන්නානේ. හරිද? 500ක් දුන්නාට පස්සේ ඒ දුන්න එක කවුද දන්නේ එච්චරයි. කවුරුද දන්නවද? ඔයාගේ පැත්තෙන් හරි කවුරුද දන්නවද? එකම එක පුද්ගලෙක් දන්න. ඒ කමන්නේ යද්ද නැහැ. කමන්නේ නැද්ද ඒක? කවුරුත් දන්නේ නැහනේ. එච්චරයි. නෑ. දැන් මෙයා කියන දැන් පොලිස්පතිතුමා ඇවිල්ලා තියෙනවා. දැන් චරිත්ගේ යාළුවානේ පොලිස්පතිතුමා. දැන් ඉන්න දේශබන්දු මහත්තයා. ඉතින් චරිත්ගේ අතේ ඉන්නවනම් චරි ඇයි මේක කරන්නේ නැත්තේ? ඇයි මේක පරක්කු කරන්නේ නැත්තේ? අපිට නඩු පරක්කු කරන්නේ. දැන් කිව්වේ ඊයේත් මම කිව්වා මම දේශබන්දු මහත්තයාගේ නමක් මම ගෑවුවේ නෑ. ඇත්තටම වැඩක් නෑ ගාලා. ඒක මොකද දේශබන්දු මහත්තයාගේ ඇග්‍රීමන්ට් එකේ තියෙන වත් එක්කනේ. ඒතර දේශබන්දු මහත්තයාට උකට සල්ලි දෙන්න කියලා. කියලා මං කිව්වා මම දන්නේ නෑ. ඔයා ඉස්සලාම කතා අපි ඒවා කියන්න ඕනේ නෑ නේද? එයාට කියන්න ඕනේ නැහැ සල්ලි දුන්නේ ඒක තමයි මාත්‍යාට කිව්වේ. දැන් ඒ කෙනෙක් දන්නවා කියන්නේ රකිත විතරක් දන්නේ. රකිත විතරක් දන්නේ. නෑ. රකිත විතර නම් වෙන පිට මිනිස්සු දන්නවද වාගේ කවුරු හරි? පොලිසිය මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. ඒ වෙලාවේ එතන හිටපු තව අනිත් පුද්ගලයා දන්නේ. එච්චරයි. එයාගේ කටින් හරි මෙහෙම ගිහිල්ලා තියෙනවද? ඔයා සල්ලි දුන්නේ එයාට කියලා. නෑ. ඒගොල්ලෝ කවදාවත් පුද්ගල පුද්ගලයෝ අඳුරන්නේ නැහැ. දන්නේ නැහැ. කවදාවත් කතා කරන්නේ. ඒක දේශබන්දු මහත්තයා. ඔව් දේශබන්දු මහත්තයාගේ කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්ද? දෙන්නගෙම හිතේ. අරනද? ඔය මෙමයි අර ප්‍රශ්නේ කවුරුත් ඔක්කොම බෝලේ පාස් කරනවා. ඒ කට්ටිය කියනවා මේ මෙතන මේ නංගිට කියලා තියෙනවා මේ සල්ලි ඔක්කොම ඔයාට දුන්නා කියලා. රකිට. මොක? මේ ඉන්නකො මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න. පොඩ්ඩක් ඉන්නකො. මේ වෙච්ච දේ අහන්න පොඩ නංගි කතානේ අරුණ ඔයාදා කිව්වේ මෙයා කවුද කියලා. මෙයා ලෝය කෙනෙක් නෙවෙයි. හෙලෝ. කොහොමද? ඔයා මොකද්ද මේ මට ඇත්තටම එදා මේ අවුරුද්දකට මේ අවුරුද්ද එකපාරක්වත් ඔය දෙන්නම හම්බුනේ නැහැ. එදා මම කිව්වා බියය මට කතා සල්ලි ටික ගත්තම අය හම්බෙන්න ආවේ නෑනේ රටට. කෝටි 10ක් මෙහෙන් අරගෙන ලක්ෂ 200ක් ලංකාවෙනුත් අරගෙන අද වෙනකන් කිසිම දෙයක් කරලා දුන්නේ නැහැ. දැන් ඔයා ඔහොම කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ දැන් මම ප්‍රකිත කතා කරාමත් චරිත් කතා කරාමත් කියන්නේ දැන් කට්ටිය තුන් දෙනා එකට එකතු වෙලා වැඩේ කරලි ඉවරලා බෙදාගත්ත විදියට තමයි කතා කරන්නේ. නෑ මම ඒකයි කියන්නේ දැන් මං කලින් කතා කරලි ඉවරලා කිව්වා සල්ලි ටික දීලි ඉවරලා මේක ප්‍රශ්නයක් නැත්තරම් ප්‍රශ්නයක්. අපෙන් කෝටි 12ක් අරගෙන ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. අද නැතත් හෙට නැතත් අනිවාර්යෙන්ම
අපේ සල්ලි දීලා දැන් අපි ඔයගොල්ලන්ගේ ආව වඳින්න වෙලා තියෙන්නේ ඉතින්. අද අපේ දවස හොඳ නැති වෙයි, හෙට හොඳ නැති වෙයි. උනාට තව අවුරුද්දකින් හරි අපිටත් හරියයි. ඔව් අරගොල්ලෝගේ ෆෝන් එකකටවත් ඒගොල්ලෝ ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. සල්ලි අරන් ගියාම යාර බුද්ධික යවනවා බොරුවට. බුද්ධිකව යවනවා මේ හැමදාම විසිට් එකට. දැන් ඔය ඔයත් හිටියනේ එතන අපි මන් ඩීල් එක කතා කරගත්තේ ඒවත් ළඟ හිටියනේ අයියේ. මම පුතාවත් එක්කන් ඇවිල්ලා මුන් රටේ නැති බොරු ටික කියලා ඔකුන් කටවල් වල දාන්න ඕනේ මහගෙඩි. දේශබන්දු රච්චර දෙනවයි කියලා කිව්වා ටිරාන්නලස්ට මෙච්චර දෙනවයි කියලා ඉවරලා කිව්වා. මට ඕනම වෙලාවකට මේ මුංගෙන් උදව් වැඩකුත් නෑ ඔකුන් වැඩකුත් නෑ ඔකුන්ට වැඩිය අපි ජෙන්මින් ඔයාට පුළුවන් නම් කියලා ඉවරලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න කියලා ඉවරලා ලක්ෂ 150ක් අයියට දීලා තියෙනවා. මං කෝටි 12ක් දීලා ඉවරලා මට ලක්ෂ 150ක් කරා යන්න ඇගේ අමාරුවක් නෑ. ඔයා මෙතන ඇවිල්ලා කිව්වෙත් නෑ. ඔයා මෙතන කිව්වෙත් නෑ. චරිත් ඇවිල්ලා දාපු නලු ටෝක් එක දාලා මෙන්න එළියට ගිහලා ටිරාන්නලස් මහත්තයත් එක්ක කතා කරනවා කියලා ඔයා ඔකට සම්බන්ධ නැහැ. ඇත්තම මම දන්නවා. ටිරාන්නලස් මහත්තයත් එක්ක මම දන්නේ මම එක කිව්වා මේ නංගිට. මේ නංගිලාට ගැරන්ටි දුවා මේ හරි ලෝය කෙනෙක් ගත්ත සල්ලි. මේ කට්ටිය කිව්වේ මොකද්ද? චරිත් කිව්වේ දේශබන්දු මහත්තයාට කෝල් එකක් කරන් දේශබන්දු මහත්තයාට ලක්ෂ 500යි. මං අයියට ආයි කෝල් බෑක් කරන්න. නෑ ඉන්නකෝ දැන් ලෝයස්ලරා මෙයා දාපු දර්ශනය ටිරාන්නලස් මහත්තයයි එයාගේ අතේ වගේ කතා කරේ. මුංග බේරලා දෙනවා කියලා කිව්වා. මම මේගොල්ලන්ට කතා කරලා ඊට කෝල් බෑක් කරන්න. ඔය කට්ටිය මෙහෙමයි පොඩ්ඩක් කතා බහ කරලා මේ ප්‍රශ්නේ ඉවර කරගන්න. හරි ප්‍රශ්නේ මොකද